Good morning. කටාර වලට ආවා 20 ආවේ මෙහෙට. ඒකත් ෆ්ලයිට් ඩිලේ එකක් තිබ්බා සාජවල වීදුමේ ඉඳලා. ඊට පස්සේ කොහොම හරි ඕමාන් වලට ගිහිල්ලා ඕමාන් වලත් හිටියා පැය දෙකක් විතර. ඊපස්සේ රෑ ආවා 20 රෑ සාජවලට ආවා. ඇවිල්ලා එක්කන් ආවා කොම්පස් කටා එකේ ඇකොමොඩේෂන් වලට. ඒ කියන්නේ අපි ඉන්නේ ඒෂියා සිටි කියලා තියෙනවා මේ ලේබර් සිටි එක. මේ ලේබර් සිටි එකට ගෙනත් දැම්මා. මෙහෙ අවුලක් නැහැ. ලංකාව වගේ නෙමෙයි කෑම තමයි පොඩ්ඩක්. කේස් කෑම කියන්නේ හදන හැම එකටම වගේ කෝන්ෆ්ලා දාලා තියෙනවා. එච්චර තමයි. ඉතින් තාම මුකුත් අපිව දැම්මේ නැහැ. වර්ක් වලට ඒ කියන්නේ මේකේ QID එකයි තව අපේ පාස් එකයි ඒ ටික මේ හදනකම් මුකුත් තාම අපිව දැම්මේ නැහැ. අනවා බොනවා නිදා ගන්න ඕක තමයි. ලේබර් සිටි එක නම් ටිකක් හොඳ. ලේබර් සිටි ගලුපෙන් වගේ හදලා තියෙන්නේ. එක එක රටවල් කට්ටිය ඉන්නවා. නේපාල්, බංග්ලාදේශ, උගන්ඩා, තව කෙන්යා ඒ වගේ ඉන්නවා. ඉතින් මං තව වීඩියෝ එකක් දාන්නම්. ඒ කියන්නේ මෙහෙ ඔය හෝම්ස් වල එහෙම තියෙනවා. මෙහෙ පාක් එකක් තියෙනවා, මෝල් එකක් තියෙනවා, ස්ටෝ මේ ෂෝට්ස් එහෙම දාලා තිබ්බා. ෂෝට්ස් වලින් දකින්න ඇති මෝල් එක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක තමයි මේ ජීවිතේ. ඒෂියා සිටි එක ගත්තොත් හැම බිල්ඩින් එකම එක වගේ. කිසිම වෙනසක් නැහැ. වෙනස් වෙන්නේ අර ගහලා තියෙන නම්බර් එකකින්. දැන් අපි ඉන්නේ B15 කියන බිල්ඩින් එකේ. ආ තියෙනවා B14, B1 නම් තියෙනවා. සමහර බිල්ඩින් තාම මේ රෙන්ට් අවුට් කරලත් නැහැ. කවුරුත් නැහැ බිල්ඩින් වල. මේ අලුතෙන්ම හදපු එකක්. මම දන්නේ අනිත් සිටිස් වල කොහොමද කියලා. මේ සිටි එකේ තියෙන බිල්ඩින් නම් පිරිසිදුයි. ඒ කියන්නේ ඇකොමොඩේෂන් ඒ වගේම වොෂ්රූම්ස් එහෙම නිතරම ක්ලීන් කරනවා. තව මේ ගස් එහෙම ගෙනල්ලා හිටවලා තියෙන රටේදී ගස් තව එක ගස් වර්ග තියෙනවා. අපි දැන් යමු මං ඉන්න රූම් එක බලන්න. මේ තියෙන්නේ අපි ඉන්න එකමඩේෂන් එකේ රූම් එක. රූම්ස් වල එහෙම අර මං කලින් කිව්වා වගේ එහෙම සද්ද කරන්න මොකුත් බෑ. මේ තියෙන අපේ මෙස් එක. මෙස් එකේ තමයි හැමෝම වෙලා කෑම කන්නේ. වෙලාවකින් ගත්තොත් ලංකාවයි කටාරුයි අතර තියෙන්නේ පැය දෙකමාරක වෙනසක්. ලංකාවට වඩා පැය දෙකමාරක් පිටිපස්සෙන් තමයි වෙලාව යන්නේ. ඒ කියන්නේ ලංකාව පැය දෙකමාරක් ඉස්සරහින්. සාමාන්‍යයෙන් ගත්තොත් 4:45 දිනකට කලුවර වෙනවා. ඒකට දැන් ලංකාවේ ගත්තොත් එහෙම 6:00 දින පොඩ්ඩක් තරමක් හරි මේ හඳුර වෙන්නේ මෙහෙම නැහැ. 5:00 කියන්නේ සම්පූර්ණ කලුවරයි. ඉතින් ඒ ඉන්නකොට නම් තේරෙනවා නිකන් වෙලාව නිකන් ටිකක් ඉක්මනට යනවා වගේ මෙහෙ ඉන්නකොට. ඉතින් අපි ඉතින් හුඟක් වෙලාට කරන්නේ අර කිව්වා වගේ shopping mall එකට යනවා. එහෙම දැනට අපිව දැම්මේ නැහැ. මොකද ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් වලට ඉක්මනට දානවා කියලා තියෙනවා. ඔක තමයි ඉතින් මෙහෙ වෙන්නේ. මං ආයේ තව වීඩියෝ එකකින් අපි ඉස්සරහට මොන හරි දැක්කරොත් කියන්නම්. ෂෝට්ස් එහෙම අප්ලෝඩ් කරනවා. ෂෝට්ස් එහෙම නම් නිතර යවෙන තැන් හින්දා ඉතින් අර ගොඩක් එහෙම වීඩියෝස් ගන්නේ නැහැ. මම එහෙම ගත්තොත්
අලුත් දෙයක් තිබ්බොත් මම අප්ලෝඩ් කරනවා. එහෙනම් කට්ටියටම උත්සාහයි ජය වේවා.